ආයිබෝන් ඉස්සර අපේ පැරණි මුතුන් මිත්තන්ගේ තිබුණනේ කියවනක් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. ඇත්තටම ඒවා දැන් සංසන්දනය කරලා බලද්දී ගොඩක් ඒ වගේ තියෙනවා මේ සත්‍යතාව. රයිට් මම කෙලිම මාතෘකාවට බහින්නම්කෝ. ඔයාලා දන්නවා ඉස්සර අපේ දැන් හොටෙල්ස් වල ගොඩක් තියෙන අඩුපාඩුවක් හෝ අපි නොදකින දෙයක් තමයි ඉස්සර අපේ සුපර්වයිසර් මහත්තුරු කැප්ටන්ලා එතනින් ගියාම F&B මැනේජර්ස්ලා කරන දෙයක් තමයි ෂෙෆ් කෙනෙක් මෙනු එකක් දාපුවාම සම්පූර්ණ මේ මෙනු එක කටපාඩම් වෙන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට් සහිතව. දැන් ඔයාලා ඇත්තටම දකින්නවද දැන් හොටෙල්ස් වල ඒක වෙනවා. සමහර මම නම් ගොඩක් වෙලාවට දැන් අඩුයි දකින්නවා. ඉතින් එහෙම මෙනු එක කටපාඩම් වුණාට පස්සේ කොච්චර බිසි වුණත් ෆ්ලෝ එක කොච්චර බිසි වෙලා තිබුණත් හවස ගෙස්ලා එන්න කලින් පැයක් හෝ පැය භාගයකට කලින් අනිවාර්යෙන් ඒ ලෙසන් එක දෙන්නම ඕන. එතකොට ඒක ඇත්තටම එහෙම ඒ දැනුම ගත්ත කට්ටිය දන්නවා මම මේ කියන කතන්දරේ. මාරම වැදගත් වෙන යාගේ ෆියුචර් එකට. ගොඩක් වෙලාවට ෆුඩ්ස් ගැන ලොකු අවබෝධයක් තියෙනවා. එතනින් ගියාම කස්ටමර්ට එක්ස්ප්ලেইন කරන්න හොඳ අවබෝධයක් හැදෙනවා. එතනින් ගියාම ස්ටේජ් ෆියර් එක නැති වෙනවා. එහෙම වුණාම ඇත්තටම ක්වොලිෆයිඩ් F&B මැනේජර් කෙනෙක් නිර්මාණය වෙනවා. ඉතින් මම මෙහෙම කියන්නේ කවුරුත් මේක නෙගටිව්ලි ගන්න එපා. ධනාත්මක සිතුවිලි තියන අය ධන පැත්තට මේක හරව ගන්න. හරවගෙන මේකෙන් මොන හරි අයිඩියා එකක් ගන්නවා නම් ඒක තමයි මගේ තියෙන එකම ජයග්‍රහණය. මම කියන්නේ දැන් ගොඩක් වෙලාවට ගෙස්ලා ඕඩර් එකක් දීපුවාම ඒ ඕඩර් එක සමහරවිට ගෙස් දැනගෙන දෙන්න පුළුවන් සමහරවිට ඒ කියන කිසිම දෙයක් දන්නේ නැතුව මෙනු එක ගත්තට පස්සේ කිසිම දැනුවත්කමක් නැතුව ඒ ඕඩර් එක අපිට දෙන්න පුළුවන්. බට් වේටර් මහත්වරුන් ඒක දැනගෙන ඒ ෆුඩ් එක ගැන හොඳ අවබෝධයකින් තිබුණොත් අර මම ඉස්සලා කිව්වා වගේ අවබෝධයක් සහිතව ගෙස්ට එක්ස්ප්ලেইন කරලා තිබුණොත් ඒ ෆුඩ් එක සම්බන්ධව ගෙස්ගේ මනා අවබෝධයක් එයා තුල සකස් වෙනවා. එතකොට ඊට පස්සේ තමයි මේ ගෙස් මේ ඕඩර් එක දෙන්නේ ෆුඩ් එක ගැන හොඳ එයාගේ ප්‍රතිරූපයක් ලැබෙනවා. ඉතින් එහෙම එක්ස්ප්ලেইন කරන්න අපි ටීම් එක අපි හදාගත යුතුමයි. එහෙම වුණාම මේ ජොබ් එක රන් කරන්න හරි ලේසි. ඉතින් සමහරවිට ෆුඩ් ඕඩර්ස් අරගෙන අපිට එනකොට අපි සකස් කරලා දීපුවාම ගෙස් එක රිජෙක්ට් කරනවා. හේතුව එයා ඒ ගැන අවබෝධයක් නැතිකම. මම ඒකයි කලින් කිව්වා වගේ ෆුඩ් ගැන එක්ස්ප්ලেইন කරන්න හැකියාව හදාගෙන තිබුණොත් කටපාඩමින් හෝ මතකය මේක සම්පූර්ණ ගබඩා කරගන්න හැකි වුණොත් දවසේ කතන්දරේ අලාකාඩ් මෙනු එක ඒ සියලු දේ ඇත්තටම ජීවිතේට වටිනවා. පරිපූර්ණ F&B මැනේජර් කෙනෙක් එළියට එනවා. හොටෙල් ඉන්ඩස්ට්‍රි එක තව තව ඩබල් වෙනවා. රයිට් ෂයවා